ඔන්න අද මම කියලා දෙනවා හිනා විස්කෝතු හදන විදිහ. මේ හිනා විස්කෝතු එක හදලා මාස 2ක් වුණත් කල් තියාගන්න පුළුවන්. මම මෙහෙමයි හැදුවේ. මම මෙතන හොඳට ලුණු දාලා තම්බලා පොඩි කරපු අල ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒකට මම දාගන්නවා ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ මිරිස් කුඩු තේ හැඳි භාගයක්. දැන් ඉතින් මේ ටික හොඳට මිශ්‍ර වෙනකන් අනාගන්න. ඊට පස්සේ අපි මේකට දාගන්නවා කෝන් පිටි මේස හැඳි 4ක් සහ බිස්කට් කුඩු මේස හැඳි 3ක්. ඒකත් දාලා හොඳට මේක ඩෝ එකක් එනකම් අනාගන්න. ඉතින් අලවල තෙත ගතිය අනුව කෝන් පිටි සහ බිස්කට් කුඩු දාන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔයා මදි ප්‍රමාණයට මේ දෙක දාලා හොඳ ඩෝ එකක් එනකම් අනාගන්න. මෙන්න මේ වගේ ඩෝ එකක් තමයි එන්න ඕනේ. ලුණු රසත් මේ වෙලාවෙන් බලලා දාගන්න. ඊට පස්සේ බෝඩ් එක අරගෙන ඒකට පොල් තෙල් ටිකක් වැඩිපුර ගන්නවා. දැන් අනාගත්ත ඩෝ එක ඒක උඩින් තියලා තුනි කරගන්නවා. මේ වගේ පැලුනට බය වෙන්න එපා. එහෙම වුණොත් උඩිනුත් තෙල් ටිකක් දාලා මේක තුනි කරගන්න. ඒ වගේම ගොඩක් හීනියට තුනි කරගන්න එපා. මේ තියෙන්නේ මම ඒ විදිහට තුනි කරපු එක. දැන් අපි මේ වගේ පොඩි මූඩියකින් මේකෙන් රවුම් කපා ගන්න ඕනේ. ගෙදර තියෙන මූඩියක් හරි කට එකක් හරි පාවිච්චි කරගන්න. ඊට පස්සේ වටේ වැඩි කෑලි මෙන්න මේ විදිහට අයින් කරගන්නවා. දැන් අපිට ඕන වෙනවා බටයක්. මේ බියම බොන වීදුරු බටයක්. මේකෙන් අපිට පුළුවන් මේ හිනා බිස්කට් වල ඇස් දෙක කපා ගන්න. මේ විදිහට තියලා බෝඩ් එක මතු වෙනකන් තද කරගන්න. බාගෙට කරන්න එපා. මේ තියෙන්නේ මම මේ විදිහට ඇස් කපාගත්ත අපේ හිනා විස්කෝතු ටික. දැන් අපි මේකේ කට කපා ගමු. මෙන්න මේ වගේ හැන්දක් අරගෙන අපිට මේකේ කට කපා ගන්න පුළුවන්. හැන්ද තියලා දෙපැත්තට පොඩ්ඩක් වගේ හොල්ලන්න. එතකොට අපිට මෙන්න මේ වගේ ලස්සනට කට කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත හිනා විස්කෝතු ටික. දැන් අපි මේක බෙදගමු. ඉතින් ඔයා මේක තියාගන්න හදනවා නම් මේ වෙලාවේ හුලන් නොවිදෙන බොක්ස් එකක දාලා ශීතකරණයේ උඩ කෑලි දාන්න. ඕන වෙලාවට මේක බෙදලා අරගන්න. ඉතින් තෙල් එකක් රත් වෙන්න තියලා මම මේ විදිහට හිනා විස්කෝතු ටික දාගන්නවා. දාපු ගමන් අනිත් පැත්ත හරවන්න යන්න එපා. ගින්නර මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් අඩුවෙන් තියාගන්න. විනාඩියකට පස්සේ පුළුවන් අපිට මේක අනිත් පැත්ත හරව ගන්න. දැන් ඉතින් මේක දෙපැත්ත හරව රන්වන් පාට වෙනකම් බෙදගන්න. ඔන්න මේක දැන් හරි. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔයා ඔක්කොම ටික බෙදගන්න. ඔන්න මේ තියෙන්නේ මම ඒ විදිහට හදපු හිනා විස්කෝතු ටික. ෂා මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. මම මේ ප්‍රමාණයෙන් හිනා විස්කෝතු 10ක් හදාගත්තා. මේක හරිම ක්‍රිස්පි ගතියටත් තියෙනවා. සෝස් එක්ක උනත් අපිට මේක කන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.